දුවේ පුතේ අද අපි සීජී හෙට්ටිආරච්චි එඩියෝ YouTube නාලිකාව ඔස්සේ ජ්‍යොතිෂය පිළිබඳව කරුණු කාරණා කිහිපයක් කතා කරමු. එනම් නවග්‍රහ සහ රාශි සලකුණු ගැන අපි විස්තර කර බලමු. පළමු ග්‍රහයා විදියට අපි සූර්යයා ගනිමු. සූර්යයා කියන්නේ රවි ග්‍රහයා. ඉතින් රාශි සලකුණ වෙන්නේ සිංහ රාශිය. සිංහ රාශිය. එතකොට සිංහ රාශියට ඉංග්‍රීසියෙන් කියන්නේ ලියෝ. එතකොට ඒකට තියෙන සංකේතය අපිට ඕනම තැනකදී දැක්කහම සංකේතය දැනගන්න පුළුවන් ආකාරයට මෙතන තියෙනවා. ඒ වගේම තමයි සූර්යයා කියන්නේ ජීවිතයේ ආත්මය, බලය, පාලක භාවය ඒ නියෝජනය කරන ග්‍රහයා. ජීවිත ශක්තිය, ආත්මය, ආධිපත්‍ය, රාජකීය බලය, ගෞරවය, පාලක භාවය කියන කොටස් නියෝජනය වෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය පැත්තෙන් ගත්තොතින්, ශාරීරිය පැත්තෙන් ගත්තොතින්, හෘදය එහෙම නැත්නම් ඇස්. ඒ දෙකම නියෝජනය කරන්නේ රවි ග්‍රහයා. අපි සතියේ දින 7න් ඉරිදා දිනය රවි ග්‍රහයාට නියෝජනය වෙනවා. ඒත් එක්කම වර්ණය දිනට අදාළ පාට විදියට රතු පාට තමයි ප්‍රධාන වශයෙන් ගන්න. ඒ වගේම අපිට පුළුවන් කහ පාටත් රවි ග්‍රහයා නියෝජනය කරනවා කියලා කියන්න. ඊළඟට අපි බලමු සඳු ග්‍රහයා, චන්ද්‍රයා, මූන්. සඳුට අයිති වන ලග්න රාශිය තමයි කටක රාශිය. එතකොට කටක රාශියට අපි ඉංග්‍රීසියෙන් කියනවා කැන්සර්. ඒකට අදාළ සලකුණ මෙතන පෙන්නලා තියෙනවා. ඒ වගේම සඳු ග්‍රහයාගෙන් අපි නියෝජනය කරන්නේ මනෝභාවය, මතකය, ගෘහස්ත සතුට නියෝජනය කරනවා වගේම අපි දන්නවා මනෝභාවය, මතකය, මව හා සම්බන්ධ කරුණු, ගෘහස්ත සතුට, නිවසේ සතුට, කලාත්මක හැකියාව කියන දේවල් නියෝජනය කරන්නේ සඳුගෙන්. ඒ වගේම තමයි සෞඛ්‍ය පැත්තෙන් එහෙම නැත්නම් ශරීරය පැත්තෙන් ගත්තාම මනෝරෝග, ඒ කියන්නේ මානසික රෝග, ඒ වගේම රුධිරය කියන දේවල් නියෝජනය වෙනවා සඳුගෙන්. දවස විදියට ගත්තාම සඳුදා දවස අපි සඳුට අයිති දවස විදියට ගන්නවා. ඒ වගේම සඳුට අයිති වර්ණය වෙන්නේ සඳුදාට අයිති වර්ණය වෙන්නේ සුදු පාට. ඒ වගේම අපි අනිත් පැත්තෙන් ගන්නවා නිල් පාටත් සඳුට අයිතියි කියලා. අපි ඊළඟට බලමු කුජ ග්‍රහයා සම්බන්ධව. කුජ කියන්නේ මාස්. එතකොට රාශි සලකුණ එතකොට මෙච්චර වෙලා අපි කතා කර සඳු රාශිය අයිති උන්නේ කටක රාශියටත් රවි අයිති උන්නේ සිංහ රාශියටත් පමණයි. ඒ වගේම තමයි මේ කුජ කියන රාශිය කුජ කියන ග්‍රහය අයිති වෙනවා මේෂ රාශියටත් වෘශ්චික කියන රාශියටත්. එතකොට රාශි දෙකටම අධිපතිත්වයේ දරන කුජ ගැන අපි බලමු. ඒ කියන්නේ තමාගේ ශක්තිය, සටන්, ඒ වගේම උද්‍යෝගය නියෝජනය කරන ග්‍රහයා. ඒ අපි දන්නවා ධෛර්ය, සටන්, සිතිවිලි ඇතිවීම, උද්‍යෝගකර භාවය, යුද්ධය, යුද්ධ සම්බන්ධ කටයුතු, ඒ වගේම උද්‍යෝගශීලීතාවය කියන කරුණු සියල්ලක්ම කුජ ග්‍රහයාට අයිති වෙනවා. එතකොට එයට අයිති වන රාශි දෙක තමයි කුජට අයිති වෙන මේෂ රාශිය සහ වෘශ්චික රාශිය. එතකොට ඒවට අදාළ සලකුණුත් ඒ ඉදිරියෙන් දක්වලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේෂ රාශියට දක්වල සලකුණ තමයි අර ලොකුවට දක්වලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා මේ කුජ ග්‍රහයාගේ නියෝජනය වෙන ධෛර්ය, සටන් සිතුවිලි, උද්‍යෝගය, යුද්ධය, උද්‍යෝගශීලී භාවය කරුණු වගේම සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් අපි දන්නවා මාංශ පේශී වලට සහ රුධිරයට බලපවත්වන ග්‍රහයා කුජ ග්‍රහයා කියලා.
ඒ වගේම අයිති වන දවස අඟහරුවාදා දවසත් එදිනට අයිති පාට රතු පාටත් එහෙම නැත්නම් කුජට අයිති පාට රතු පාටත් කියන එක අපි දන්නවා. අපි මීළඟට කතා කරමු බුධ ග්‍රහයා ගැන. මර්කරි. එතකොට බුධ ග්‍රහයා අයිති වෙනවා ඒත් රාශි දෙකකට මිථුන රාශියටත් කන්‍යා රාශියටත්. ඒ රාශි දෙකට ඉංග්‍රීසියෙන් කියන නම් දෙක නම් මේ ස්ලයිඩ් එකේ පේන්න තියෙනවා. ඒ දෙකට යොදන සලකුණු දෙකත් මේ ස්ලයිඩ් එකේ පේන්න තියෙනවා. එතකොට මේ බුධ නියෝජනය කරන්නේ මොකටද? බුධ කිව්ව ගමන් අපි දන්නවා බුද්ධිය, කතනය, ගණන් කිරීම, ඒකේ ගණිතය හා සම්බන්ධ දේවල් වලට බුධ ග්‍රහයා හොඳට ක්‍රියාත්මක වෙන ග්‍රහයෙක්. එතකොට අපි කියනවා බුද්ධිය, කතනය, ගණන් කිරීම, ව්‍යාපාර, සමාජ සම්බන්ධය කියන කරුණු කාරණාවලට නියෝජනය වෙන ග්‍රහයා තමයි බුධ ග්‍රහයා. එතකොට සෞඛ්‍ය පැත්තෙන් ගත්තොතින් පපුව ඒ වගේම තමයි අපේ ප්‍රධාන වශයෙන් පපුව හා සම්බන්ධ අනිත් කොටසත් මේ ස්ලයිඩ් එකේ දක්වලා තියෙනවා. ඒ වගේම අදාළ දිනය විදියට බුධ ග්‍රහයට අයිති වෙන්නේ බදාදා දිනය. පාට විදියට ගත්තාම කොළ පාට තමයි අයිති වෙන්නේ. එතකොට අපි දන්නවා මේ බුධ ග්‍රහයට සංකේතවත් කරන සංකේතය තමයි මේ ස්ලයිඩ් එකේ ලොකුවට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් අපි බලමු සිකුරු ග්‍රහය. සිකුරු ග්‍රහයට ශුක්‍ර කියලත් කියනවා. එතකොට මේ සිකුරු ග්‍රහයා අයිති වන රාශි දෙක තමයි වෘෂභ රාශිය සහ තුලා රාශිය. එතකොට සිකුරුගේ නියෝජනය වෙන දේ තමයි ආදරය, කලාව, විලාසිතා. ඒවා ගොඩාක් වෙලාවට නියෝජනය වෙන්නේ මේ සිකුරුගෙන්. සංගීතය, ප්‍රජනක. එතකොට අපි සෞඛ්‍ය සම්බන්ධ ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මේ ග්‍රහයා නියෝජනය කරන්නේ ප්‍රජනන අවයව සම්බන්ධව. ඒ වගේම දවස විදියට සිකුරාදා දවස පාට විදියට ගත්තොත් රෝස පාට, සුදු පාට අපි කියන්නේ විවිධ පාට පවා අපි ගන්නෙ ලස්සන වර්ණවත් පාට මේ සිකුරුට අයිති කියලා ගන්නවා. ඉතින් වැඩි විස්තර අපි ඊළඟ වීඩියෝ වලදී කතා කරනවා. අද ඉතාමත් සරලව තමයි මේකෙදී කතා කරේ. ඊළඟට අපි බලමු ගුරු ග්‍රහයා. එතකොට මේ ගුරු ග්‍රහයට අයිති වෙන රාශි ගත්තාම ධනු රාශියත් මීන රාශියත් දෙක තමයි මේ ගුරු ග්‍රහයාට අයිති වෙන්නේ. ගුරු කිව්වහම අපි කවුරුත් දන්නවා ඥානකාරක ග්‍රහයා, ආගමිකත්වයට ආගම සම්බන්ධව බලපවත්වන ග්‍රහයා. එහෙම නැත්නම් අපි ඒ කියන්නේ ගුරුභාවය ගුරුගෙන් තියෙනවා. ඒ කියන්නේ ගුරුවරු, ඥානය, ආගමිකත්වය, දරුවෝ ගැන, උසස් අධ්‍යාපනය ගැන, ධනය ගැන අපි බලන්නේ මේ ගුරුගෙන්. ඉතින් මම මේකෙදි කතා කරන්නේ හරි සරල පොඩි දෙයක් විතරයි. සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම අපි දන්නවා ගෑස්ට්‍රික්, තෙල් ඒ හා සම්බන්ධ රෝග නියෝජනය වෙන්නේ මේ ගුරු ග්‍රහයාට. ගුරු ග්‍රහයා නියෝජනය වෙන දිනය තමයි බ්‍රහස්පතින්දා. ඒ වගේම වර්ණය තමයි කහ පාට. අපි දැන් කතා කරමු සෙනසුරු ග්‍රහයා. එහෙම නැත්නම් ශනි ග්‍රහයා පිළිබඳව. මේ ශනි ග්‍රහයටත් රාශි දෙකක් අයිති වෙනවා. මකර රාශිය සහ කුම්භ රාශිය. ඒ වගේම තමයි සෙනසුරුගෙන් කාලය පිළිබඳව, පරීක්ෂා පිළිබඳව, කාර්මිකත්වය, ඒ කියන්නේ අනිත් පැත්තට ගත්තොත් දුක සම්බන්ධයෙන් නියෝජනය කරන ග්‍රහයා. අපි දන්නවා සාමාන්‍ය මහන්සිය, පීඩාව, ඒ වගේ දේවල් පවා නියෝජනය වෙන්නේ මේ සෙනසුරු ග්‍රහයාගෙන්. ඊළඟට අපි බලමු සෞඛ්‍ය පැත්තෙන් ගත්තොත් අස්ථි හා සම්බන්ධ, සන්ධි හා සම්බන්ධ, පෘෂ්ඨභාගය හා සම්බන්ධ කටයුතු නියෝජනය වෙන්නේ මේ සෙනසුරු ග්‍රහයා. එහෙම නැත්නම් ශනි ග්‍රහයාගෙන්. ශනි ග්‍රහයාට අයිති වෙන දිනය විදිහට අපි ගන්නවා සෙනසුරාදා දිනය. එතකොට පාට විදියට ගත්තාම කළු පාට, අලු පාට කියන පාට දෙකම නියෝජනය වෙනවා. අපි මීළඟට බලමු ග්‍රහයෙක් නොවන ඒත් අපේ ජ්‍යොතිෂයේ එන රාහු කියන ග්‍රහයා සම්බන්ධව.
එතකොට මේ රාහු කියන ග්‍රහයා අපි දන්නවා අනිත් ග්‍රහයන් නම් සියලුම දෙනා පේන්න තිබුණට මේ රාහු සහ කේතු කියන ග්‍රහයන් දෙන්න අපි දන්නවා මේ අපේ පෘථුවියත් සඳුත් ගමන් කරනකොට ඒ ගමන් කරන වාරයේදී ඡේදනය වන ස්ථාන දෙකට තමයි රාහු කේතු කියලා කියන්නේ. ඒවා අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරනවා. අද දවසේ අපි බලමු මේ රාහුගේ එන දේවල් මොකද්ද? গুপ্ত බලයේ එන්නේ රාහුගෙන්. නව සොයා ගැනීම රාහුගෙන්. තාක්ෂණය සම්බන්ධව නියෝජනය වෙන්නේ රාහුගෙන්. ඉතින් මේ වගේ ගොඩාරියක් දේවල් එනවා විදේශයක සම්බන්ධව. ඒ දේවල් පවා මේ රාහු ග්‍රහයා නියෝජනය කරන රාහු ග්‍රහයා විසින් අපිට බලා ගන්න පුළුවන් දේවල්. හැබැයි මේකට දවසක් එහෙම විශේෂ දවසක් නැහැ. පාට විදියට අපි ගත්තොත් රාහු ග්‍රහයාට නිල් පාට පාවිච්චි කරන වෙලාවල් ගොඩක් තියෙනවා. ඉතින් නිල් පාට තමයි අපි සාමාන්‍ය රාහු ග්‍රහයාට ගන්න. සමහර තැන්වල කළු පාටත් ගන්නවා. ඉතින් අපි කළු පාට උනත් රාහු ග්‍රහය කාලයේදී අඳින්න එපා කියලාත් කියනවා. ඒවා අපි ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කරමු. අපි ඊළඟට කතා කරන්නේ නවග්‍රහයන් සම්බන්ධව කතා කරනකොට එන අවසාන ග්‍රහයා කේතු ග්‍රහයා. අර මම ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදී පැහැදිලි කරා වගේ රාහු එක පැත්තක ඉන්නකොට ඒකේ ප්‍රතිවිරුද්ධ ස්ථානයේ ඡේදනය වන ස්ථානයේ තමයි කේතු කියලා කියන්නේ. එතකොට මේ රාශි සලකුණට අපි කියන ස්වදේශ රාශියක් එහෙම එකක් නෑ. මේ රාහු කේතු දෙන්නට අර වගේ කෙව්ව මේ අපේ මේ වෙලාවල් හදනකොට ගන්න chart එකේ ස්ථාන වෙන් කළා නෑ. මොකද අපි මෙච්චර වෙලා කතා කරා මේෂය අයිති වෙන්නේ කුජට, මේෂය අයිති වෙන්නේ මේෂ රාශිය කුජට, වෘෂභ රාශිය අයිති වෙන්නේ සිකුරට. ඊට පස්සේ අපි කතා කරා ඒ වගේම අර ඒ ග්‍රහයන්ට අදාළ වන ස්ථානවලට නියෝජනය කරන ස්ථානවල ඒ කියන්නේ නියෝජනය කරන ග්‍රහයට අදාළ රාශි මොනවද කියන එක. එතකොට හැම කෙනෙක්ම දන්නවා රවි ග්‍රහයට නම් අපි ස්ථාන එකයි තිබුණේ. ඒ සිංහ රාශිය. සඳුට නම් අයිති වුණේ එක රාශියයි. ඒ කටක රාශිය. කුජට නම් අයිති වුණේ වෘශ්චිකයත් මේෂ රාශියක් කියන දෙකම අයිති වුණා. එතකොට ඒ වගේම අපි දන්නවා සිකුරුට නම් වෘෂභ රාශියත් ඒ වගේම තුලා රාශියත් අයිති වුණා. ඒ අනිත් පැත්තට සෙනසුරුට නම් මකර රාශියත් කුම්භ රාශියත් අයිති වුණා. නමුත් රාහුට එහෙම රාශියක් නැහැ. කේතුටත් එහෙම රාශියක් නැහැ. අපි දැන් කේතුගෙන් නියෝජනය කරනවා ওই වෛරාගය, ආගමික අවධානය, කර්මය නියෝජනය කරනවා කියන එක අපි කියමු. ගොඩාක් වෙලාවට පසුගිය ජීවිත බලපෑම ඒ දේවල් පවා අපි මේ කේතු ග්‍රහයාගෙන් හොයා ගන්නවා. භාවනාව එහෙම මේ දේවල් සියල්ලම මේ කේතු ග්‍රහයට අයිති. හැබැයි දවස් විදියට ගත්තොත් දවසක් එහෙම නැහැ කේතු ග්‍රහයට. වර්ණයේ විදියට ගත්තොත් අපි දුඹුරු වර්ණය මේ කේතු ග්‍රහයට අයිති කියන එක දැනගන්න ඕන. ඉතින් මේවා සම්බන්ධව මම අද පළමු වීඩියෝ එකෙන් කතා බහ කරේ සාමාන්‍ය ඉගෙන ගන්න අයෙකුට මේ ග්‍රහයන් නම දෙනා හඳුනා ගැනීම ඒවාට අදාළ සංකේත ඒ වගේම රාශිවල සංකේත ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ඒ ග්‍රහයන් නියෝජනය කරන්නේ මොනවද ඒ ග්‍රහයන්ට අයිති දවස් මොනවද වර්ණ මොනවද කියන කාරණා ටික විතරයි. අපි ඊළඟ වීඩියෝ වලින් කතා කරමු එක් ග්‍රහයා සම්බන්ධව මීට වඩා වැඩි විස්තර ටිකක්. ඉතින් අදට මම සමුගන්නවා. ඔයාලා මේ වීඩියෝ බලන පළමු දවස නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඒ වගේම කමෙන්ට් කරලා ඔයාලට දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරලා දෙන්න. එතකොට ඊළඟ වීඩියෝ වලදී මම මේ සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ වීඩියෝ මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් ආරාධනා කරන ගමන් මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.